ජීවිතේ හරි අපූර්ව ආදරයක් තමන්ගේ හිතට දැනෙන්නේ හරිම ආදරණීය ලෙස. ඒ ආදරය එකපාරම හිතට දැනෙන්නේ නැහැ. පොඩි කාලයක් ඒ ආදරය තමන්ගේ හිත ඇතුලේ තිබිලා තමන් දකින දසුන දෙස බලලා හරි අපූර්ව ආදරයක් හිතේ හිමින් හටගන්නවා. ඔව්. ඉතින් මේ වෙනකොටත් අපිව නරඹන අය ජීවිතේ ආදරෙ දිනලා හරි ලස්සන ආදරයක් ගත කරන අය වෙන්න පුළුවන්. තවත් සමහරක් ආදරයෙන් පරාද වෙලා ආදර විරහව ඒ වේදනාව විඳින කෙනෙක් වෙන්න පුළුවන්. තවත් විටක තමන් ආදරය කරන හිතේ ආදරය පුරවගෙන ඒ ආදරය තාමත් තමන් වෙනුවෙන් ආදරය කියන්න බලන් ඉන්න කෙනාට ආදරය කියාගන්න බැරුව ලත වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔව්. අපි අද කතා කරන්නේ තාමත් ඇය සහ ඔහු වෙනුවෙන් තමාගේ හිතේ ඇතිවෙච්ච ආදරය කියාගන්න බැරුව ලත වෙන මේ ආදරණීය ඔබ වෙනුවෙන්මයි. ඔබේ හිතට ආදරයක් ඇති වුණේ අහම්බෙන්. ඒ ආදරය හරිම ලස්සනනි ආදරයක්. ඒ ආදරය ඔයාගේ හිතේ ඇඳලා තියෙන්නේ ඉතාමත්ම ශක්තිමත් ආදරයක් ලෙස. ඒ ආදරය බොරුවක් නෙවෙයි. ඒ ආදරය ඉතාමත්ම ගැඹුරින් වගේ හිතේ ඇතිවෙච්ච ආදරයක්. ඉතින් ඇයව දකින හැම මොහොතම ඔයාට ඒ ආදරය කියාගන්න බැරිව ඔයා ලත වෙනවා වෙන්න පුළුවන්. ඒ ආදරය ඔබ ඇයට සහ ඔහුට කියන්න ලන් වෙනකොට හිතේ බයක් දැනෙනවා වෙන්න පුළුවන්. ඔව්. බය වෙන්න එපා. ඔබේ හිතේ හටගත්තු ඒ ආදරය බොරුවක්, වංචාවක්, අසාධාරණීය හැඟීමක් නෙවෙයි. ඔයාට දැනුනේ මානුෂීය හැඟීමක්. ඔයාගේ හදවතට ඒ දැනෙච්ච ආදරය ඉතාමත්ම සංවේදීව හිතේ චිත්‍රණය වෙන අපූර්ව හැඟීමක්. ඉතින් ඔබ තවමත් ඔයාගේ ආදරය කියාගන්න බැරිව අත වෙනවා නම් බය වෙන්න එපා. ඔබ ඇයව හමු වෙලා ඇයට කියන්න කෙලින්ම මට ඔයත් එක්කන් අදහසක් බෙදාගන්න තියෙනවා. ඒ හැඟීම මගේ හිතේ හටගත්තු හැඟීමක්. ඒක අසාධාරණයි කියලා හිතන්න එපා. ඒ හැඟීම මට දැනුනේ හරි අපූර්ව ලෙස. ඉතින් මේ ආදරයක් කියලා මම විශ්වාස කරනවා. මගේ හිතේ ඔයා වෙනුවෙන්ම හැඟීමක් ඉපිදිලා තියෙනවා. මම විශ්වාස කරනවා ඒ හැඟීම ආදරයක් කියලා. ඉතින් මගේ ජීවිතේ මම මෙච්චර කාලයක් මේ වෙනකොට කිසිම කෙනෙකුට මෙතරම් ආදරය කරලා නැහැ. ඔව්. ඔයා දකිද්දී මට අමුතුම හැඟීමක් මගේ හිතට දැනෙනවා. ඔයාව නොදක ඉන්න බැරි තරමටම මගේ හිත මට ලෙන්ගතුකමක් කියනවා. ඉතින් ඔයා නොදැක්කොත් මගේ හිත වේදනාවෙන් බරිත වෙනවා. ඇස්වල කඳුළු පිරෙනවා. මම විශ්වාස කරන්නේ ඒක ඔයා වෙනුවෙන් උපන් ආදරයක් කියලා. ඉතින් ඔයා කාලයක් අරගන්න. මම ඔයාට ආදරය කරනවා කියලා මං අද ඔයා දිහා ඇස් දෙක දිහා බලාගෙන ඔයාට කෙලින්ම කියනවා. මාව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඒත් මම ඔයාට කියන්නේ ඔයා කාලයක් ගන්න. මම විශ්වාස කරන්නේ මගේ ආදරේ හරි අවංක ආදරයක්. ඉතින් මේ ආදරය, මේ ස්වභාව ධර්මය, මේ විශ්ව ධර්මය මට ඒකට උපකාර වෙයි. ඔයාට කාලයක් යාවි මගේ ගතිගුණ, මගේ සිතුම් පැතුම්, මගේ සිතුවිලි අඳුන ගන්න. අපි මේ ආශ්‍රය කරා වගේ කෙටි කාලයක් ආශ්‍රය කරලා බලමු. ඔයාගේ හැඟීම්, මගේ අදහස්, මගේ හැඟීම්, මගේ අදහස් ඔයාට ගැලපෙනවා නම් ඔයාගේ හිතේ මං කෙරෙහි අමුතුම හැඟීමක් ඔයාට දැනෙනවා නම් එතන මට කතා කරලා කියන්න. මං එතකන් මගේ ආදරේ හරි පරිස්සමින්
ඔයා වෙනුවෙන් පරිස්සම් කරගෙන ඉන්නම්. ඉතින් මං ඔයාට හරි ආදරේ. ඇත්තමයි. මං හරි ඔයාට ආදරේ. සත්තකින්ම මං ඔයාට හරි ආදරේ. ඉතින් ඒ ආදරේ වෙනුවෙන් ඔයාට පුළුවන් නම් ඔයාගේ හදවතේ ඉඩක් වෙන් කරන්න. ඉතින් අද අපි හරි අපූර්වට ගෙනාවේ ඔයාගේ හිතේ තියෙන ආදරය තාමත් ඇයට කියලා නැත්තම් ඒ ආදරේ ඇය වෙනුවෙන් පරිස්සම් කරගෙන ඇයට කියන්න කියලා ඔයාගේ සිත ශක්තිමත් කරන්න ඕන කියන අදහසක්. ඉතින් ඔයාගේ අදහස් අපේ කමෙන්ට් තූරුවේ ලියාගෙන යන්න. ඒ වගේම අපිව ලයික් කරන්න, අපිව තව කෙනෙකුට නරඹන්න, ෂෙයා කරන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම අපි මේ ගෙන පණිවිඩය ඔයාලට දැනුණා නම් අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා හරිම ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා.